මේ සමාජයේ මට වඩා බොහොම ඉදිරියෙන් ඉන්න පිරිස් ඉන්නවා ගුණ යහපත් කම්වල. ඉතින් එතකොට එවැනි මිනිස්සු නෝන්දි වෙලා මම මේක ඊටාම මේ අවධාරණයෙන් කියන්නේ. මොකද අද වෙනකොට සමාජයේ අපිට මේ සාමාන්‍ය දැන් මේ ඉන්න මේ කාරණා ටික බොහොම හොඳින් අහගන්නකො. දැන් මම ජීවත් වෙන පරිසරය ගත්තාම බොහොම කොටස් ඊටම් වලින් යුතු ප්‍රදේශයක්. ඒකට අපි තියෙනවා මේ අඩි 12 15 පාරවල්. දැන් මේ ඊට පස්සේ පර්චස් 15 20 සමහර විට 17 හෝ ඒ වගේ ඊටම් කැබලි. මේ වගේ ගෙවල් දොරවල් තියෙනවා. මේ වගේ මේ රතිඤ්ඤා දැන් මේ ගිනිකිලි යනවනේ මේ අවුරුද්ද සමරන්න අවශ්‍යමනේ. රතිඤ්ඤා නැතුවත් තව තියෙනවා දේවල් පාවිච්චි කරන්න. ඒත් මේක අවශ්‍යමනේ. ඒ සත්තු සිව්පාව පාරවල වල ඉන්නවා මේවා සම්බන්ධයෙන් කියලා තියෙනවා මේ සත්තු සිව්පාව මැරෙන්න වැටිලා මැරලත් තියෙනවා මේනකොට. ඒත් මේවා අවශ්‍යමනේ. නැත්තම් බෑනේ නේද? හොඳට ඉතින් මේක මේ විදිහටම කියන්න වෙන හොඳට මේ මත් වෙන්න මොන හරි ඔය පාවිච්චි කරන අරක්කු හරි කසිප්පු හරි ඒ විදිහටම අපි කතා කරමුකෝ. නැත්තම් මොන හරි මේ බාර් එකකින් ගෙන තව වැදගත් පන්නේ මොනවා හරි වැදගත් කියලා. ඒ කියන්නේ එහෙම එක එක බ්‍රෑන්ඩ් දේවල් තියෙනනේ. ඒ වගේ හරි අප්පායන් වෙලා මම කියන්නේ හැම කෙනාම මේවා අප්පායන් වෙලා මේ දේවල් කරනවා කියන එක නෙමෙයි. ඊට පස්සේ කරන කාරණය තමයි මේ ඊට පස්සේ කරන කාරණය තමයි ඒවත් එක්ක තව විවිධ දේවල් තියෙනවානේ. තව වෙන මත් මේක හැම දෙයක් ගැනම කියන්න ඕනේ නෑ. මම නිකන් කෙටියෙන් කියන්නේ මේ සම්බන්ධයෙන්. එහෙම වෙලාද කියන එක මගේ මේ තියෙන ප්‍රශ්නේ. එහෙම වෙලාද මේ ක්‍රියා කරන්නේ. මට තමන්ගේ පොඩි ළමයින්ට පා කිසිම ඉවක් බවක් නැහැ. අතිඤ්ඤා කියන එක නැකතටත් නෙවෙයි. ඉතුමනාපේ කියන්නේ ඉතුරු වෙන ගන්න දැන් සමහරවිට මේ මොහොතේ වුණත් පුදුම වෙන්නේ. බදනුත් මේ එවැනි කීපයක් ඇහිලා තමයි මේ කොහෙද අපි මේවා ගැන කියන්නේ. අවුරුදු සමරන්න ඕනේ. අපේ හඬ අඩු එකක් පාවිච්චි කරොත් මේ වගේ පැතිවල වඩා හොඳයි. නැත්නම් වෙනත් ගිනි කිලිත් තියෙනවා. අවශ්‍යම නම් ළමයෙක් වුණා සතුටු කරන්න තමයි පොඩ්ඩක් ඒකට අවශ්‍ය ඉඩකඩ ගැන පළවෙනිම හිතන්න ඕනේ. ඒ පරාසය පාවිච්චි කරන්න ඕනේ. කන් අඩි පැලෙන විදිහට හරි නැත්නම් අනිත් මිනිසුන්ට කරදර වෙන විදිහට හරි මේවා කරන එකේ සීමාව කොතනද? මේ කියන්නේ නිකන් නෙවෙයි කියන්නේ මේක සතා සිව්පාවට කොච්චර අමාරුද අපිට මෙච්චර අමාරු. ඉතින් මේක පමණක් නෙවෙයි මේ ශබ්ද ගැන කතා කරොත් දැන් මේ අවුරුදු කාලේ ඉඳන් මේකෙන් පටන් ගන්න ඕනේ. තව තියෙනවා යන්ත්‍ර උපකරණ. විශේෂයෙන්ම තනකොළ කපන යන්ත්‍රයේ සිට විවිධ උපකරණ තියෙනවා මේ අපිට පුදුම විදිහේ කන්දොස් ක්‍රියාවකට නේද අපි ලක් වෙන්නේ. මයිකින් කියන්නේ මේ උපකරණ පාවිච්චි කරන්න ඕනේ කියන එක නෙමෙයි. මේවා පාවිච්චි කිරීමේදී මේ ශබ්දේ නිසා ඇතිවන විශේෂයෙන් මිනිසුන්ගේ මනස කකාරවන ශබ්ද මේ වගේ තියෙනවා සමහරවිට. ඉතින් නමුත් මේ ඒවා ඕන ඇටියට හිතුමතේ පාවිච්චි කරන කිසියම් වෙලාවක හිතන එක අපේ රටේ අර කුමහරප කීමේ හරි ප්‍රමුඛතාවයක් තියෙනනේ. ඕන හැටියට කියන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ උනත් කියන්න පුළුවන්. වරප්‍රසාද වලට මොවාවි හෝ නැතුව හෝ ඕන තැනක විලිලැජ්ජාව නැතිකම හින්දා කියන්න පුළුවන් ඕන හැටියට. අපිටත් එවැනි තැනකට අපිත් එන්න ඕනේද කියන තත්ත්වයේ තියෙන්නේ. මොකද මේ එහෙම නැත්තම් මේ වගේ මේ පවතින්න බැරි වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ. ඒකට මේ හැම කෙනාම මේවා දයන්න ඕනේ. කියන්නේ මේ කුණු වචනේ සිට කුණු කතාවල සිට මේ දුෂ්කර කාස්ට් එක හඬවල් වල සිට මේ දැන් ඊට පස්සේ මම එක මේ රතිඤ්ඤා වශයෙන් උනත් මේවා ව්‍යාපාරයට කර්මාන්තයට කෙරෙන්න ඕන මේ වගේ නියාමනයක් අවශ්‍ය නැද්ද? මේ කන් අඩි පලා ගන්න ඕනේ. සදා සිව්පා ජීවත් වෙන්න ඕනේ නැද්ද පරිසරේ? ඒකට දැන් මේවා ගැන කතා කරාම හැමදාම මේවා ගැන කතා කරන මිනිස්සු බන පමණද කතා කරන්න ඕනේ. මේවා ගැන එකමගේ මෛත්‍රියෙන් කතා කරන මිනිස්සුන්ට අතපය නැද්ද? ශරීර ශක්තිය නැද්ද? සටන් කරන්න බැයිද? අනික ඔය කැත වැඩ කරන පළු වැඩ කරන මිනිස්සු කකුල් කෙටියෙන් අල්ලලා පොළවේ ගහන්න බැයිද? මේ ගණන්කාරකම් කියන ඒවා චණ්ඩී කියන පිරිස් අපි නම් චණ්ඩීකම් කරන්න ගිහින් නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ හැමදාම මේ පාදඩ නැත්තම් අසික්කිත අවලං සංස්කෘතිය නිර්මාණය කරන මිනිස්සුන්ගේ දේවල් දිහා බල බල මේක හැමදාම හැදෙනකන් කියලා අපි කවදා දක්වා ඉවසිය යුතුද? විශේෂයෙන් මම පොලිස් ස්ථාන වලට ගිහින් තියෙන අවස්ථා කීපයකදී යම් කාරණාවල එතකොට මේ හරිම ඉතාම පහසුවෙන් මේ හේතු වෙනවා නේ මේ හිතර මේ සමාජ අසාධාරණ දැක ඉතාම ලැජ්ජ නැති විදිහට හේතු වෙනවා නේ මේ හිත පොඩ්ඩක් කොහොම මේ අර ඒ පැත්තට ඒ වගේ බලපුලුවන් කාරකම් වගේ තියනවා කියන එකේ පැත්තට ඉතින් අපි ඊට පස්සේ ඒකටත් අපි පැමිණිලි කරමින් යනවා නේද? මං කියන්නේ මේ සමාජය තමයි අපි වෙනස් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකට පොඩ්ඩක් කොන්ද කෙලින් තියෙන සහ අතකට දත හැම එකම හයිය තියෙන මිනිස්සු යහපත් මිනිස්සු එකතු වෙන්න ඕනේ. මොකද මේ පාදඩකමෙන් නැත්තම් මේ බලු වැඩ කරමින් ඒකයි මං කියන්නේ අර හන්දි ගානේ මිනි මරනවා වගේ. දැන්ටත් ඔය මිනි මරලා දාන්නේ පාතාලේ. මේ හැම එකකම මහ මොලකාරයෝගේ එක කුඩු රජවරුන්ගේ මේ කෙරුම් කාරකම් බල අපි ඉතින් මේවා ගැන මේ දේශනා කර ඉන්නේවා අහහ මේවට සකස් විය යුතුයි කිය දෙකට නැමි මොකක්ද මේ කරන රංගන.
ඒ කියන්නේ මේ සියලු දෙනා සමූල ඝාතනය කරන්න විනාශ කරන්න වෙනම වෛරයක් අය සමාජය වපුරවන්න කියන එක නෙමෙයි. ඒ ඉතා පැහැදිලිව කියන්නේ. මේ දේවල් සම්බන්ධයෙන් මේ තියෙන ආයතන ශක්තිමත් කරලා ඒවා තටමලා හරියන්නේ නැහැ. තටමනකොට ගොඩක් දේවල් විනාශයෙන් ඉවර වෙයි. ඒකම කියන්නේ අපි සමහර දේවල් සම්බන්ධයෙන් පැමිණිලි කරා අපි ගිහිල්ලා ඒකේ රාජකාරී කරන නිලධාරියෙක් පුටුවේ ඉඳගෙන රාජකාරිය නොකරන ටික විතරයි. මොකද්ද මේ සමාජය? කොහෙද අපි යන්නේ? කොහෙද මොකද්ද මේ අපි බලාපොරොත්තු වෙන්නේ? අපි වගේ සමාජයේ මේ වගේ හරි කතා කරන අපි වගේ මිනිස්සු ජීවත් වෙ යුතු නැහැ. අපි මිය යන්න ඉතුරු වෙන්න මේ නාටකම් නටන කැමති බොහොම ඉන්නවනේ ප්‍රජාවක ඒ ප්‍රජාව ඉතුරු වෙලා මං කියන්නේ මේ මහා ලොකු සද්ගුණත් යහපත් මිනිස්සු නොවෙන්න පුළුවන් නම් කියන්නේ මේ එහෙමනම් අපි වගේ මිනිස්සු මේ ගැන මෙහෙම හරි සංවේදීව අදහසක් දක්වනවා නම් ඒවත් අවශ්‍ය නැත්නම් ඒ වගේ මිනිස්සු විනාශ වෙලා ගිහිල්ලා අර නන්නත්තර කියුම් කිරුම් සහ මේ විනාශකාරී ප්‍රවත්මට අදාළ උඩගෙඩිකාරයෝ ටික ඉතුරු වේවා කියලා තමයි අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ. මොකද එහෙම නැත්නම් ටිකක් අපිට දරුණු විදිහට ක්‍රියාත්මක වෙන්න වෙයි. හැබැයි එතකොට ඒක ඊළඟ ප්‍රතිඵල එනවනේ. ඉතින් අපි ඒ නිසානේ එහෙම දරුණු වෙන්නේ නැත්තේ. මොකද වෛරයෙන් වෛරයෙන් නොසන්සුන්දී කියනවා වගේ. ඒක නිකන් කියන එකක් නෙවෙයි. ඒක ඇත්ත පැහැදිලි යථාර්ථයක්. ඒ නිසා අවිගත් අවිය නැති කියන එක පැහැදිලි කතන්දර. නමුත් අපි කොහාටද යන්නේ කියන එකත් අපි ඉතා පැහැදිලිව හිතන්න ඕනේ. එහෙම කියා හිටියොත් අර ත්‍රස්තවාදයක් කුඩා අතනකින් ඒ තිබුණු ප්‍රශ්න විසඳාගෙන නවත්තා ගන්නට බැරි වුණු ත්‍රස්තවාදය අවසානට මහා විශාල විනාශයක් සමාජයට කරා යම් දිනක යම් විදිහකට. අන්න එවැනි තත්ත්වයකින් අපිට මේ සමාජයේ එක්කෝ මේ ලෝකයේම විනාශයක් කරා යන ගමනක්ද මේ කියන තැනින් මම විශ්මයාර්ථ ලකුණක් තියලා නවතිනවා අදට. බොහොම ස්තුතියි. හොඳින් අහගන්න තේරුම් ගන්න බලන්න සමහරවිට මේවා කියලා ටික කාලෙකදී අපි නම් ජීවිත නසා ගන්න තරමට අපිට මානසිකව පිටිනකින් පෙළෙන්නේ නැහැ. එහෙම මානසිකත්වයකුත් නැහැ. නමුත් මේ සමාජ යන ක්‍රමයකට අපිත් කොතන කොහේ හරි තැනක මේ යම්කිසි දුෂ්ට චේතනාවකට මීහෙක් අතින් එහෙම අපි හිතන්නේ නැති වුණත් මේ සමාජය යන විදිහ අනුව මොන හරි වෙලා තියෙන පරිකමකුත් නැහැ. ඒකත් නැවත කියලා විශ්මයාර්ථ ලකුණක් තියලා නවත්තන්න බොහොම ස්තුතියි.